අපි යමු රිවිව් එකේ සෙකන්ඩ් පාර්ට් එකට. පාර්ට් 1 එකේ questions වලට වීඩියෝ එකේ අන්තිමට ආන්සර් කරන්න. තාම මේ කායක Android Auto සහ Apple CarPlay support දෙකම support මෙතනින් බලා ගන්න පුළුවන්. Android Auto එකයි Apple CarPlay එකයි iPhone එක connect කරොත් Apple CarPlay එක on වෙයි, Android phone එක on කරොත් Android Auto on වෙයි. ඊට අමතරව අපිට පුළුවන් මෙතනින් 360 cam on කරගන්න. 360 cam එකේ views දෙකක් තියෙන, එකක් මේ 2D view එක, අනික 3D view එක. මේ 3D view එකේ මේ බලා ගන්න පුළුවන් brake pad, brake light උත් on වෙනවා. අපි signal light දැම්මොත් signal light උත් මේක graphically පෙන්නනවා on වෙලා තියෙන හැටි. අපිට මේකේ 3D view එක කාර්යක මේකට කරලා කාර්යක තියෙන position එක බලා ගන්න පුළුවන්. 2D view එකකුත් තියෙනවා. 2D view එකේ අපිට කැමරා 4 view එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේක මේ ගොඩාක්ම ලොකු quality එකක් නැහැ. සාමාන්‍යයෙන් බලා ගන්න පුළුවන් quality එකක් තියෙන කැමරා එකක්. මෙන්න මෙතන පොඩි ඩිස්ප්ලේ එකක් දීලා තියෙන්නේ. කලින් මොඩල් එකේ මට මතක විදිහට මෙතන තිබුණේ සන්ග්ලාස් හෝල්ඩ් එකක්. පේනවද නැහැ මේ පොඩි ඩිස්ප්ලේ එක. මෙතන මේ ඩිස්ප්ලේ එකේ වැදගත්කම තමයි මෙතන ග්ලව් බොක්ස් එකෙන් තැන තියෙන ස්විච් එකක්. මෙතන පුළුවන් අපිට කී එක දාලා පැසෙන්ජර් එයාබෑග් ඔන් ඔෆ් කරගන්න. මේකේ පර්පස් එක තමයි අපි කවුරු හරි ළමේ කාර් සීට් එකේ තියාගෙන මෙතන තියාගෙන යනවා නම් අනිත් පැත්තට දාලා අනතුරක් වුණොත් එයාබෑග් එක ඔන් වුණොත් එතන ඊට වඩා ලොකු අනතුරක් වෙනවා. ඒක නවත්ත ගන්න තමයි මේක තියෙන්නේ. මෙතන ඉන්ඩිකේට් කරන්නෙත් ඒකයි පැසෙන්ජර් එයාබෑග් ඔන්ද ඔෆ්ද කියලා. එතකොට මේක ඔෆ් කරොත් දිගටම මේ ඔෆ් කියන පොසිෂන් එක පත් වෙලා තියෙයි. මම කරලා නම් බැලුවේ නෑ. මේකේ sunroof එකයි curtain එකයි on කරගන්න තියෙන්නේ මේ controllers ටික. මෙතනින් අපිට curtain එක on කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතනින් sunroof එකත් open කරගන්න පුළුවන්. වහගමු දෙකම. කර්ටන් එක ඕපන් කරන්න කලින් තව මේකේ එක ඔප්ෂන් එකක් තියෙනවා. මේක පොඩ්ඩක් අපි ස්විච් කරොත් sunroof එක පොඩ්ඩක් ඕපන් වෙලා තියෙනවා. ඕපන් වෙලා විතරක් තියෙනවා, සම්පූර්ණ වෙන්නේ. ආයේ අපි මේක ඇඩ්ඩොත් සම්පූර්ණ වහගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ අපිට ලයිට්ස් දීලා තියෙනවා. මෙතන මේ ලයිට් එකක් දැන් නම් මේ දවල් හින්දා එච්චර පේන්නේ නැහැ. බැරෑට සාමාන්‍ය එළියක් තියෙනවා අපිට මේ ඩ්‍රයිවර් සීට් එකට දේවල් බලා ගන්න ලයිට් නැති වෙලාවට. ඊට අමතරව අපිට මේ ලයිට් දෙක ඉන්ඩිපෙන්ඩන්ට්ලි දාගන්නත් පුළුවන්. සහ අපිට ඩෝ කන්ට්‍රෝල් වලදී මේ ස්විච් එක ගහම ඩෝ කන්ට්‍රෝල් වලදී මේ ලයිට් එක පත් වෙනවා. මේකේ ඩ්‍රයිවර් සයිඩ් ඩෝ එක ගත්තොත් මේ වාහනේ සම්පූර්ණ දොරවල් හතරෙම වින්ඩෝස් ඕපන් ක්ලෝස් කරන්න පුළුවන්. වගේම මේ ඩ්‍රයිවර්ට විතරක් කන්ට්‍රෝල් එක තියාගන්න පුළුවන්. අනිත් කන්ට්‍රෝලර්ස් ටික ඔෆ් කරලා. ඒත් එක්ක මෙතන සෙන්ට්‍රල් ලොක් අන්ලොක් එක තියෙනවා. සෙන්ට්‍රල් ලොක් එක සහ සෙන්ට්‍රල් අන්ලොක් එක. ඊට පස්සේ අපිට මෙතන AC වෙන්ට් එකක් තියෙනවා. උඩ පියානෝ බ්ලැක් එකෙන් දීලා තියෙන්නේ. පියානෝ බ්ලැක් මැටීරියල් එකකින් අපිට AC එක on off අරින්න වහන්න පුළුවන්. ඒත් එක්ක මෙතනත් පොඩි වෙන්ට් එකක් තියෙනවා. ඊට අමතරව මේකේ ස්පීකර්ස්
6ක් එනවා. ඒ ස්පීකර්ස් 6 මෙතන ඒ පිල එකේ ස්පීකර්ස් 2ක් තියෙනවා. ඩෝස් වල ස්පීකර් එකක් තියෙනවා. එතකොට ඩෝ 4 ස්පීකර්ස් 4යි. ඒ පිල එකේ ස්පීකර්ස් 2යි ස්පීකර්ස් 6ක් තියෙනවා. එතකොට මෙහෙම බැලුවොත් පැසෙන්ජර් ඩෝ එකේ තියෙන්නේ ඒ පැසෙන්ජර් එකේ වින්ඩෝ එකේ ෂටර් එකේ කන්ට්‍රෝල් එක. ඒත් එක්කම මේ එතන AC වෙන්ට් එකක් තියෙනවා. මෙතන ගත්තොත් මෙතන රියර් view mirror එකත් එක්කම පොඩි USB port එකක් තියෙනවා. ඒ USB port එකෙන් අපිට පුළුවන් dash cam එකට power එක ගන්න. මම දැනට මේ dash cam එකක් high කරලා තියෙන්නේ. මේක front and back දෙකම record වෙන dash cam එකක්. ඒකටත් power එක ඇති මේ එන USB port එකෙන්. එහෙම නැත්තම් කරන්න වෙන්නේ මෙතන 12 volt outlet එකකින් තමයි power ගන්න වෙන්නේ. ඒක ටිකක් කරදරයි. මෙතනින් power ගන්න එක ලේසි. අපි බැලුවොත් මෙතන මේ ගියර් එකත් එක්කම තියෙනවා පාකින් බ්‍රේක් සහ ඔටෝ හෝල්ඩ් එක. ඔටෝ හෝල්ඩ් එක කියන්නේ අපිට මේ ට්‍රැෆික් එකකදී වගේ බ්‍රේක් කරොත් අපිට බ්‍රේක් එක අල්ලගෙන ඉන්න ඕනේ නැහැ. වාහනේ ඔටෝ බ්‍රේක් කරගෙන ඉන්නවා අපි ඊගාව පාර ඇක්සලරේටර් එක පා ගන්නකම්. ඒත් එක්කම කප් හෝල්ඩර් දෙකයි. තාම මෙතන පොඩි ස්පේස් එකක් දීලා තියෙනවා. මෙතන ආම් රෙස්ට් එකක් තියෙනවා. ආම් රෙස්ට් එක ඇතුළෙත් පොඩි ස්පේස් එකක් දීලා තියෙනවා. අපි පැසෙන්ජර් සයිඩ් එකට ගියොත් පැසෙන්ජර් සයිඩ් එකේ මේ වගේ අපිට 3 දෙනෙක්ට යන්න හෙඩ් රෙස්ට් 3ක් දීලා තියෙනවා. මේ මගේ රියර් ඩෑෂ් කැම් එකේ කැමරා එක සාමාන්‍ය සෑහෙන ලොකු ඉඩක් තියෙනවා පැසෙන්ජර් සයිඩ් එකේ. අපි නැගලා බැලුවොත් මෙතන තියෙනවා අපිට USB port දෙකක් හම්බෙනවා රියර් පැසෙන්ජර්ස්ලට. ඒත් එක්කම පැසෙන්ජර් සයිඩ් එකේ ඉඳන් ඩ්‍රයිවර් සීට් එකත් අතර view එක මේ වගේ පේන්නේ. මේ වෙහිකල් එකේ මිරර්ස් වල කන්ට්‍රෝල්ස් දීලා තියෙන්නේ මේ ඩ්‍රයිවර් සයිඩ් එකේ AC වෙන්ට් එකට යටින්. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන මේක ජොයිස්ටික් එකක් වගේ එකක් තියෙන්නේ. මේක left side එකට දාපුවම left mirror එක adjustment කරන්න පුළුවන්. right side එකට දාපුවම right mirror එක adjustment කරන්න පුළුවන්. 0 එකට දාලා මේක පොඩ්ඩක් පල්ලෙහාට කරාම දෙපැත්තෙම mirrors auto fold වෙනවා. මේක ආයෙත් පල්ලෙහාට කරාම මේක manually mirrors fold කරන්න පුළුවන්, unfold කරන්න පුළුවන්. මේ පැත්තේ control එක ඇවිල්ලා තියෙන්නේ headlight adjustment වලට. ඒත් එක්කම මෙතන යටින් තියෙනවා බලා ගන්න පුළුවන් මේ bonnet එක. අරින lever එක සහ petrol full cap එක අරින එක. මේ vehicle එකේ sun visors එක vanity mirror එකක් දීලා තියෙනවා. මම මේක මේ තාම cover එක ගලවලා නැහැ. vanity mirror එකක් තියෙනවා sun visors එක. ඒක දෙපැත්තටම දීලා තියෙනවා. තව ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි sunroof එකෙන් ලොකු heat එකක් එනවාද කියලා. මම දැන් මේ ඉන්න time එක උදේ 10ට විතර කිට්ටුයි. sunroof එක ගත්තොත් sunroof එකේ මේ cover එක ඇවිල්ලා පොඩි ලේස් ගතියක් තියෙන මැටීරියල් එකකින් හදලා තියෙන්නේ. හැබැයි ලොකු ප්‍රශ්නයක් නැහැ. ඇතුළට මේ එහෙම ලොකුවට හීට් එක දැනෙන්නේ නැහැ. AC දාගෙන ඉන්නකොට නම් කොහොමත් ලොකු හීට් එකක් දැනෙන්නේ නැහැ.
අපි මේක ඕපන් කරලා බැලුවත් මේ සන්රූෆ් එකේ තියෙනවා පොඩි ටින්ට් එකක් UV ෆිල්ටර් එකක් මං හිතන්නේ මෙතන ස්ටිකර් එකක් තිබ්බා වගේ මට මතකයි පොඩි UV ෆිල්ටර් එකක් තියෙනවා ගතියක් මට හිතෙනවා ඒක මට හරියටම ෂුවර් නෑ හැබැයි මේක අපි සන්රූෆ් එක වහගත්තොත් බලා ගන්න පුළුවන් මේ එහෙම ලොකු අවුවක් ඇතුළට එන්නේ නෑ 360 කැමරාව තියෙන නිසා පාකින් වල හරියට මේ කොටුවේ නවත්ත ගන්න පුළුවන් කරදරයක් නැතුව අපිට බලන්නත් පුළුවන් ඩ්‍රයිවර් සයිඩ් එකේ AC වෙන්ට් එකට පල්ලෙහායින් තියෙනවා මේ මිරර්ස් වල කන්ට්‍රෝල් සහ තියෙනවා මෙතනින් අපේ හෙඩ්ලයිට් වල ලෝවර් කරගන්න කන්ට්‍රෝල් එක ඊට යටින් තියෙනවා බොනට් එක සහ ෆුවල් ඊට අමතරව මේකේ ඔප්ෂන් එකක් තියෙනවා මේ අපිට මිරර් ෆෝල්ඩ් කරගන්න පුළුවන් ඇතුළේ ඉඳනොත් මේ මිරර්ස් වලට තියෙන කන්ට්‍රෝල් එක මේක පාරක් පල්ලෙහාට කරාම මිරර්ස් ෆෝල්ඩ් වෙනවා ආයතරයක් පල්ලෙහාට කරාම මිරර්ස් ඕපන් වෙනවා ඒ වගේම අපිට පුළුවන් දැන් මේකේ රයිට් සයිඩ් එකට පොඩි ජොයිස්ටික් එකක් වගේ එකක් තියෙන්නේ රයිට් සයිඩ් එකට දාලා මේ ඇඩ්ජස්ට්මන්ට් කරගන්න පුළුවන් රයිට් සයිඩ් මිරර් එකේ left side එකට දාලා adjustment කරගන්න පුළුවන් left side mirror එකේ මේ වාහනේ දොරවල් දෙපැත්තෙම මේ හැන්ඩල් එකේ front doors වල බටන් එකක් ඇවිල්ලා තියෙනවා මේ බටන් එකෙන් පුළුවන් අපිට මේ යතුර එළියට ගන්න නැතුව lock unlock කරගන්න එක සැරයක් එපුවාම වාහනේ lock වෙනවා තව පාරක් එපුවාම වාහනේ unlock වෙනවා මේකේ මේ වාහනේ ඒක දීලා තියෙනවා දෙපැත්තටම ගිහිල්ලා බැලුවොත් පැසෙන්ජර් සයිඩ් එකේ උනත් අපිට පුළුවන් මේ බටන් එකෙන් ආනේ ලොක් කරගන්න වෙහිකල් එකට ඇවිල්ලා තියෙන ස්පෙයා වීල් එක සහ ටූල් කිට් එක ගැන කතා කරොත් ඇත්තටම මේ වෙහිකල් එකට ස්පෙයා වීල් එකක් ඇවිල්ලා නැහැ ස්පෙයා වීල් එකක් දාන්න පුළුවන් මේ ඉඩක් තියලා තියෙනවා හැබැයි මේකට ස්පෙයා වීල් එකක්වත් ජැක්කිට් එකක්වත් ඇවිල්ලා නැහැ ඒ වෙනුවට ඇවිල්ලා තියෙන්නේ මෙතන තියෙනවා මේක අපි මොනහරි ටෝ කරනවා නම් වෙහිකල් එක ටෝ හුක් එක ඊට අමතරව මෙතන ඇවිල්ලා තියෙනවා පොඩි මෙන්න මේ වගේ ගම් එකක් මේක තියෙන්නේ මේ වාහනේ පැච් එකක් ගියොත් මේ ගම් එක රෝදෙට පම්ප් කරන්න ඕනි ලිටර් 450ක් එකක් ඇවිල්ලා තියෙනවා ඊට අමතරව ඇවිල්ලා තියෙනවා මෙතනින් ටයර් ඉන්ෆ්ලේටර් එකක් ඔය ටික විතරයි මේක ඇවිල්ලා තියෙන්නේ මේ වෙනම ස්පෙයා වීල් එකක් හරි වීල් බ්‍රෂ් එකක් සහ ජැක් එකක් ඇවිල්ලා නැහැ ඒක හැබැයි වෙනම අරගෙන දාගන්න පුළුවන් මොකද ස්පෙයා වීල් එකට ඉඩ පරණ එකේ වගේම තියලා තියෙනවා part 1 වීඩියෝ එකේ comment section එකේ සහ TikTok එකේ ප්‍රශ්න කීපයක් අහලා තිබුණා මම සමහර ප්‍රශ්න මේ වීඩියෝ එකේ මුල cover කරලා තියෙනවා තවත් පැහැදිලි කරන්න ඕනේ කියලා හිතුන ප්‍රශ්න මේ කොටසින් cover කරන්න තමයි හිතාගෙන ඉන්නේ 1000cc turbocharged engine එකක් හම්බෙලා තියෙන මේ වාහනයට automatic 6 speed gearbox එකක් තියෙන්නේ ට්‍රිප්ටොනික් විදිහට manual gear shifting කරගන්නත් පුළුවන් ඇම්පියර් 70ක 12 volt බැටරි එකක් ඇවිල්ලා තියෙනවා මම හිතන්නේ මෙච්චර ලොකු බැටරි එකක් ඇවිල්ලා තියෙන idle start stop එහෙම නැත්නම් e start stop support කරන්නත් එක්ක
ෆුවල් ඩිලිවරිය එක ඉලෙක්ට්‍රොනිකලි කන්ට්‍රෝල් වෙන ෆුවල් ඉන්ජෙක්ටර්ස් වලින් තමයි වෙන්නේ. මේ එන්ජින් එක 3 සිලින්ඩර් එන්ජින් එකක්. මැක්සිමම් පව එක හෝස් පව 111ක් එහෙම නැත්නම් කිලෝවොට් 82ක්. නිව්ටන් මීටර් 160ක ටෝක් එකක් ජෙනරේට් කරන්න පුළුවන්. මැක්සිමම් ස්පීඩ් එක පැයට කිලෝමීටර් 180ක්. recommended fuel type එක ඔක්ටේන් 95 පෙට්‍රල්. ෆුවල් කන්සම්ෂන් එක පැත්තෙන් ගත්තොත් මේ මම දාලා තියෙන්නේ මම ගිහිල්ලා මම වාහනේ ඩ්‍රයිව් කරලා ගත්ත එක්ස්පීරියන්ස් එකත් එක්ක මම කැල්කුලේට් කරපු ෆුවල් කන්සම්ෂන් එක. එතකොට මම බේස් ලයින් රෝඩ් එකේ හෙවි ට්‍රැෆික් වෙලාවට ගිහිල්ලා තියෙනවා සහ හයිවේ එකේ ගිහිල්ලා තියෙනවා. හයිවේකෙත් ගොඩක් වෙලාට උදේ දෙමට ගොඩට යන්න තමයි ගිහිල්ලා තියෙන්නේ ගැලනිකම ඉඳන් කඩුවෙල දක්වා. ඊට පස්සේ කඩුවෙල ඉඳන් ඔරුගොඩවත්ත වෙනකං දෙමට ගොඩට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මම ගාලු පාරේ පානදුර ඉඳන් කොළඹට ගිහිල්ලා තියෙනවා. ඒ ඩ්‍රයිව් කරපු එක්ස්පීරියන්ස් එක අනුව සහ මම පානදුර ඉඳම් පාසිකුඩා ලෝන් ට්‍රිප් එකක් ගියා සහ පානතුර ඉඳම් බලංගොඩ ගියා. මේ කිලෝමිටර් 1000 පළවෙනි කිලෝමිටර් 1500 ඇතුළත ඒ ගත්ත එක්ස්පීරියන්ස් එකත් එක්ක මම කැල්කුලේට් කරපු ඇවරේජ් ෆුවල් කන්සම්ප්ෂන්ස් තමයි මම මේ දාලා තියෙන්නේ. එතකොට මේක එක එක්කෙනාගේ ඩ්‍රයිවිං පැටර්න් එක අනුව ඒගොල්ලෝ ඉන්න ට්‍රැෆික් ඒරියා එකේ සහ ඒ තියෙන ට්‍රැෆික් එක අනුව වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මේ වෙහිකල් එකට ඔටෝ ෆෝල්ඩින් මිරර්ස් එනවා. ලොක් අන්ලොක් කරද්දි සහ මැනුවලිත් මිරර්ස් ෆෝල්ඩ් කරගන්න පුළුවන්. කඳු අදින එක කඳු අදිනවද වෙහිකල් එක කියලා ගොඩ දෙනෙක් අහලා තිබුණා. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක අනුව මට වාහනේ ගත්ත ගමන් දුර ගමන් යන්නමයි සෙට් උනේ. එතකොට මට බලංගොඩ යන්න වුණා යාළුවෙක්ගේ වෙඩින් එකකට. ඉතින් මට ඇත්තටම පළවෙනි කිලෝමීටර් 1500 RPM එක දෙකට අඩුවෙන් යන්න ඕනි. ඉතින් මට ඇත්තටම RPM එකත් දෙකට අඩුවෙන් මට බලංගොඩ ගිහිල්ලා එන්න පුළුවන් වුණා. කියන්නේ වාහනේ කඳු අදිනවා කිසි ප්‍රශ්නයක් නැතුව. මම මේ වෙහිකල් එක ඕඩර් කළේ 2025 ජූලි 30. මම මයික්‍රෝ එකෙන් ඕඩර් කළේ. එතකොට ලක්ෂ 123.85000ක් මිල. ඒ කියන්නේ 12.385 මිලියන්. එතකොට මට වාහනේ ලැබුණේ නොවැම්බර් 15 වෙනිදා. මට මාස 3.5ක් කාලයක් වගේ බලාගෙන ඉන්න වුණා. ඒක කොහොමත් නෝමලි මම ඊට කලින් ගත්ත අයගෙන් ඇහුවා මේගොල්ලෝ මාස 3.5ක් 4ක් අතර වගේ කාලයක් බලාගෙන හිටියා. එතකොට මටත් ඒ වගේ කාලයක් බලාගෙන ඉන්න වුණා වාහනේ ලැබෙනකම්. එතකොට ඕඩර් කරන ප්‍රොසෙස් එක ගැන කිව්වොත් මුලින්ම මයික්‍රෝ එකට ගිහිල්ලා රිසර්වේෂන් එකක් දාන්න ඕනි. ලක්ෂ 5ක මුදල් ප්‍රමාණයක් දාලා ඊට පස්සේ වාහනේ වැලිව් එකෙන් 138ක් මට මතක විදිහට 138ක් පේ කරන්න ඕනි සති දෙකක් කාලයක් ඇතුළත. ඊට පස්සේ වාහනේ ඇවිල්ලා වාහනේ අපිට ඩිලිවර් කරන්න දවස් 14ක් ඇතුළත ඉතුරු ටික සෙටල් කරන්න ඕනි. එහෙම තමයි මම පේමන්ට් ප්‍රොසෙස් එක කළේ. මේ වෙහිකල් එකට රියර් ඩ්‍රයිව් ඇසිස්ට් සිස්ටම් එකක් තියෙනවා. වාහනේ පිටිපස්සේ තියෙන සෙන්සර්ස් වලින් සහ කැමරාස් වලින් අපිට පිටිපස්සේ තියෙන ඔබ්ජෙක්ට්ස් පෙන්වනවා. වගේම ස්ක්‍රීන් එකේ වෙහිකල්ස් හරි මොන හරි ඔබ්ජෙක්ට්ස් තියෙන පැත්තත් ඉන්ඩිකේට් කරනවා. ඒත් එක්කම බීප් සවුන්ඩ් එකක් එනවා. ඊට අමතරව අපිට තියෙනවා ඔය රියර් ඩ්‍රයිව් ඇසිස්ට් සිස්ටම් එකට එක්කම සම්බන්ධ බ්ලයින්ඩ් ස්පොට් මොනිටරින් එක. කියන්නේ අපි වාහනේ
ඩ්‍රයිව් කරගෙන යද්දි අපේ බ්ලයින්ඩ් ස්පොට්ස් වල පිටිපස්සේ තියෙන බ්ලයින්ඩ් ස්පොට්ස් වල මොකක් හරි වෙහිකල් එකක් හරි ඔබ්ජෙක්ට් එකක් හරි තියෙනවනම් සයිඩ් මිර වල තියෙන ඉන්ඩිකේට එක ටර්න් ඔන් වෙනවා. අපි වෙහිකල් එකේ කරස් කන්ට්‍රෝල් එක සහ ඇක්ටව ස්පීඩ් ලිමිට එක ගැන කතා කරමු. දැම් මෙතන ඔගලන්ට එක මැසේජස් පේනති රිය ඩ්‍රයිව් ඇසි සිස්ටම් ඔන් ASL සිස්ටම් ස්ටෑන්් බයි කියලා. මේ ASL සිස්ටම් කියන්නේ ඇක්ටව් ස්පීඩ් ලිමිට එක. එතකොට අපි මේ ස්ටීරිං වීල් එක මල්ටිෆංක්ෂන් ස්ටීරිං වීල් එක ගත්තොත් මල්ටිෆංක්ෂන් ස්ටීරිං වීල් එකේ තියෙන මේ ෆංක්ෂන්සල් මේ ෆංක්ෂන් කීස්වල කොහෙවත් කරස් කන්ට්‍රෝල් ඔන් කරන්න හරි ඇක්ටව ස්පීඩ් ලිමිට එක සෙට් කරන්නවත් කිසිම ෆංක්ෂන් එකක් නෑ. මේ පැත්ත තියෙන්නේ රේඩියෝ වලට, මේ පැත්ත තියෙන්නේ ඉන්ස්ට්‍රමන්ට් ක්ලස්ට් එකේ චේන්ජස් වලට. එතකොට අපි ගත්තොත් ඔගොල්ලන්ගේ වං අත පැත්තේ තියෙනවා ටර්නිං සිග්නල් ඔන් ඔෆ් කරන නැත්තම් සර්නින් සිග්නල් දාන ලීව එකක්, දකුණු අත පැත්තේ තියෙනවා වයිපර් වලට එකක්. එතකොට වං අත පැත්තේ තියෙන මේ ටර්නිං සිග්නල් ඔන් ඔෆ් කරන ලීව එකට යටින් තව පොඩි ලීව එකක් දීලා තියෙනවා. පේනවා ඇති. එතකොට මෙන්න මේක තමයි ඇක්ටිව් ස්පීඩ් ලිමිට එකට සහ කරස් කන්ට්‍රෝල් එකට යස් කරන්නේ. දෙකම වැඩ කරන්න මේ ලීව එක. මං ඔයගලන්ට කලින් පෙන්නවා දැන් වාහන ස්ටාර්ට් කරද්දී ඇක්ටිව් ස්පීඩ් ලිමිට ස්ටෑන්ඩ් බයි කියලා වැටෙනවා. ඒ කියන්නේ මේ වෙලාවේ ඇක්ටිව් ස්පීඩ් ලිමිට ස්ටෑන්ඩ් බයි. මම දැන් මෙතනින් මම මේ සෙට් බටන් එක එකපාරක් එබුවොත් ඔයගොල්ලන්ට පේනවා ඇති 30 කියලා වැටිලා තියෙනවා. ගේජ් ක්ලස්ට් එකේ ඇක්ටිව් ස්පීඩ් ලිමිට ඔන් කියලාත් වැටුණා. හරි. දැන් අපිට මේ ලීව එක උඩට කරද්දී උඩට කරොත් මේක 5කින් වැඩි වෙනවා. තව උඩට කරොත් තව 5කින් වැඩි වෙනවා. ඒ විදිහට 5 වැඩි වෙනවා. පල්ලෙහාට කරොත් 5කින් අඩු වෙනවා. ඒ විදිහට මේක 30 වෙනකන් අඩු කරන්න පුළුවන්. මිනිමම් ස්පීඩ් එක ඇක්ටිව් ස්පීඩ් ලිමිට එකට 30. එතකොට මේ ඇක්ටිව් ස්පීඩ් ලිමිට එකෙන් වෙන්නේ මේ දැන් මෙතන 30 තියෙනවා නම් මේක අපි ටර්න් ඔන් කරලා තියෙනවා නම් ස්ටෑන්ඩ් බයි නෙවෙයි ටර්න් ඔන් කරලා තියෙනවා නම් විතරයි අතර මෙතන මේ නම්බර් එකක් එක්ක සුදු පාට වටේට රතු පාට තියෙන රවුමක් ඇතුලේ නම්බර් එකක් පෙන්වන්නේ. දැන් මෙතන මේක 30ට තියෙනවා නම් අපිට වෙහිකල් එක 30ට වඩා ස්පීඩ් කරන්න බෑ. මම මේක ටෙස්ට් කරලා බැලුවා. ඩ්‍රයිව් කරන ගමන් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් අපි සිටි එකේ ඩ්‍රයිව් කරනකොට වීඩියෝ එකක් ගන්න අමාරුයි. එතකොට දැන් අපි මේක 5කින් උඩට දැම්මොත් අපිට 35 වෙනකන් ස්පීඩ් එකට යන්න පුළුවන්. මේ වගේ මෙහෙම උඩට පල්ලෙහාට කර කර අපිට ස්පීඩ් එක ඇඩ්ජස්ට් කරලා මේක අපි මේක ක්‍රූස් කන්ට්‍රෝල් නෙවෙයි. අපි දැන් මෙතන 50 තිබ්බා කියලා අපිට 20ට යන්න පුළුවන්. මේක වාහනේ ඔටෝමැටිකලි කොහෙවත් යන්නේ නැහැ. මේක තියෙන්නේ මේ ස්පීඩ් එකට වඩා යන්න බෑ කියන එක. මම හිතන්නේ මේක තියෙන්නේ ස්පීඩ් ලිමිට් ඒරියාස් තියෙනවා නම් ඔය 40ට වඩා යන්න බැරි 50ට වඩා යන්න බැරි අපිට මේක දාගෙන ගිය හැකි. එතකොට අපිට ෂුවර් 50ට වඩා යන්න බෑ කියලා මේකෙදි. එතකොට පොලිසියට හරි දඩවලට හරි අහු වෙන්නේ නැතුව යන්න පුළුවන්. එතකොට මේක ඊගා ෆීචර් විදිහට බලා ගන්න පුළුවන් අපිට. මේක අපි මෙහෙම උඩට කරොත් ඕගොල්ලන්ට පේනවා ඇති දකුණු අත පැත්තේ උඩ මෙන්න මෙහෙම අයිකන් එකක් තියෙනවා. මෙන්න මේ අයිකන් එක ඔන් වෙලා තියෙනවා. මෙන්න මේකෙන් කියන්නේ ඕගොල්ලන් අපි වාහනේ ක්‍රූස් කන්ට්‍රෝල් ඔන් කරන්න ස්ටෑන්ඩ් බයි කියලා. ඒකෙත් අපි යම්කිසි ස්පීඩ් එකකට ගිහිල්ලා අපි හිතමු 70ට ගිහිල්ලා කියලා. මේක මං හිතන්නේ ඔන් වෙන්නේ 50ට වඩා වැඩියෙන් යනකොටද කොහෙද මට ඒක හරියටම ෂුවර් නෑ. මොකක් හරි කියන්නේ ලෝ ස්පීඩ් වල ක්‍රූස් කන්ට්‍රෝල් ඔන් වෙන්නේ නෑ. ටිකක් 50ට වඩා ස්පීඩ් එකක යන්න ඕනි. අපි උදාහරණයක් විදිහට කියමු 70ට අපි යනවා නම් අපි 70 දී මේ සෙට් බටන් එක එබුවොත් ක්‍රූස් කන්ට්‍රෝල් එක 70ට සෙට් වෙනවා. එතකොට අපි ඊට පස්සේ ඇක්සලරේටර් පා ගන්න ඕනේ. අපිට
වාහනේ ඔටෝ කරූස් වෙනවා අපිට බ්‍රේක් එක අවශ්‍ය නම් පාගන්න විතරයි තියෙන්නේ සහ මේක තියෙන්නේ ඇඩප්ටව කරස් කොන්ට්‍රෝල් නෙවේ ඒක නිසර වානයක් තිබුණත් ඔයා බ්‍රේක් පෑග නැත්තං කටාගෙන බිඳගෙන යනවා එනිසා මේ බොහොම පරිස්සමින් ඒක පාවිච්චි කරන්න ඕනි සහ මේක අර මම කලින් කිව්ව ඒසෙල් සිිස්ටම් මේ ඇන ඇක්ටව ස්පීඩ් ලිමිට එක අපිට දැන් අපි හිතමු අපි යනවා කියලා 39ට වගේ ස්පීඩ් එක 39ට වගේ යන ස්පීඩ් එක යන ගමන් අපි මේ සෙට් බට්න එක බොත් දැන් මේ මෙතන ඔටෝමැටිකල් 30ට ඇක්ටිව්නේ මොකද මේ මම වාහනේ ඩ්‍රයිව් කරන්න නැති නිසා සෙට් බට්න එක බොත් මේ ස්පීඩ් එක 39ට සෙට් වෙනවා එතකොට ඒ වගේම අපි ක්‍රූස් කන්ට්‍රෝල් එක දාලා මෙතනින් අපිට ස්පීඩ් එක 5න් 5 අප් ඇන්ඩ් ඩවුන් කරගන්න පුළුවන්. දැන් අපි 70ට යනවනම් අපි මේක එක සැරයක් අප් කරොත් 75 වෙනවා. තව එක සැරයක් අප් කරොත් 80 වෙනවා. ඒ වගේම 80ට යනවනම් එක සැරයක් ඩවුන් කරොත් 75 වෙනවා. තව සැරයක් ඩවුන් කරොත් 70 වෙනවා. ඒ වගේ අපිට ක්‍රූස් කන්ට්‍රෝල් එක යූස් කරන්න පුළුවන්. ඇත්තට මෙතන මේ කහ පාටින් පත් වෙලා තියෙන අයිකන් එක කොළ පාට වෙනවා ක්‍රූස් කන්ට්‍රෝල් එන්ගේජ් වුණාම. ඒක තමයි මේක තියෙන ෆංක්ෂන් එක. අන්තිම ප්‍රශ්න විදිහට කතා කරන්න හිතුවේ MG ඕනර්ස්ලට තියෙන කමියනිටි සපෝට් එක ගැන. ඒ ගැන කතා කරද්දී MG ඕනර්ස් ක්ලබ් WhatsApp ගෲප් එක ගැන අමතක කරන්න බෑ. මේ ගෲප් එක ළඟදී හැදුවට මේකෙන් මාර විදිහට මෙම්බර්ස්ලට සපෝට් එකක් තියෙනවා. ගොඩක් වෙලාවට රෑ වෙලා හරි වෙහිකල් එකේ මොකක් හරිම ප්‍රශ්නයක් ගැන ඇහුවොත් උත්තර නොදී ඉන්නේ නැහැ ලේසියෙන්. මේක ඉන්න MG ඕනර්ස්ලා දන්නව ඇති ඒ ගැන. ඉතින් මම ආරාධනා කරනවා ඔයා MG ඕන කෙනෙක් නම් මේ අපේ WhatsApp group එකට join වෙන්න කියලා. මම WhatsApp group එකට join වෙන link එක පල්ලෙහා description එකේ දාන්නම්. ඔයා MG vehicles වල ෆෑන් කෙනෙක් නම් අපේ කවිෂ්ක මල්ලි කරන MG owners club SL TikTok එක ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. ඒකේ MG owners club එකේ members ලගේ vehicles වල ලස්සන වීඩියෝස් බලාගන්න පුළුවන්. ඒත් එක්කම මගේ TikTok account එකත් ෆලෝ කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක පොඩ්ඩක් දිග වැඩි වුණා. මම කොහොම හරි හිතාගත්තා අහලා තියෙන ප්‍රශ්න ඔක්කොටම සෙකන්ඩ් පාර්ට් එකෙන් උත්තර දෙනවා කියලා. මම හිතනවා මම ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ඔක්කොටම වගේ උත්තර දුන්නයි කියලා. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒත් එක්කම ඉල්ලීමක් කරනවා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉස්සරහට තවත් අලුත් දේ බලා ගන්න. බොහොම ස්තුතියි.